සඳ මත යම්කිසි ආකාරයක මේ බේස් එකක් ලූන බේස් කියලා ඇති කරන්න තමයි යන්නේ. ඒක කරන්න යන්නේ චීනයයි රුසියාවයි එකතු වෙලා. දැන් ඕ වගේ අර බේසස් උදාහරණයකට ආක්ටික් එක ආක්ටික් අන්ටාර්ටික් වගේ ඒවායේ ඒ වගේ තියෙනවා එක එක රටවල බේස්. ඔය මේ හිමාලෙත් තියෙනවා කඳු නගින අයට. ඒ කියන්නේ ඊට පස්සේ මේ හඳට යන අයට පහසුකම් සපයන තැනක් බවට මේ මධ්‍යස්ථානයේපත් වෙනවා. දැන් මොකද දැන් සඳට යන අයට වෙලා තියෙන්නේ පෘථුවියෙන් යන ටික අරගෙන ගිහිල්ලා පෘථුවියේ ඒවා ටික පාවිච්චි කරලා ආපහු එන්න. දැන් මේකෙමනේ මේක බේස් එකක් දාන්න යන්නේ 2036 දී. ඒතකොට 2036 දාන්න යන ඒ බේස් එකට අවශ්‍ය බලශක්තිය සැපයීමේ ක්‍රියාවලිය තමයි රුසියාවේ රොස්කොම් එක ආරම්භ කරන්න යන්නේ. මේක අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික බලාගාරයක්. මොකද ඔක්සිජන් ආදිය නැති නිසාත් ඔය තරම් දුරට ඉන්ධන ගෙන යන්න බැරි නිසාත් න්‍යෂ්ටික බලාගාරයක් මගින් බලශක්ති සැපයුමක් කරලා යම් සඳ මත මානව අපි ගත්තොත් මධ්‍යස්ථානයක් බිහි කිරීම තමයි යන්නේ. ඒක ඇත්ත වශයෙන්ම හඳේ ජනාවාසයක් තමයි. හඳේ ජනාවාසයක් බිහි කිරීමට රුසියාවත් චීනයත් ඒකාබද්ධව යනවා. රුසියාවයි චීනයයි දෙකම මොකද මුලින්ම ලෝකයේ අභ්‍යවකාශයට ගියේ සෝවියට් සංගමයෙන්. ඒ වගේම රොකට් තාක්ෂණය මේ වගේ ඒවා සෝවියට් සංගමය පොදුවේ ගත්තම සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ආර්ථිකයක් තියෙන රටක් ලොකු ආර්ථිකයක් තියෙන රටක් නෙවෙයි. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ ලොකු ආර්ථිකයක් තියෙන රටවලට තරඟ කරන්න පුළුවන් විදිහේ රොකට් තාක්ෂණයක් ඒ වගේම න්‍යෂ්ටික තාක්ෂණයක් තියෙන රටක්. ඉතින් ඒ වගේම චීනය ඉතා කෙටි කලක් ඇතුළත මේ අභ්‍යවකාශ තරණයට ඉදිරිපත් වෙලා සෑහෙන ප්‍රගතියක් අත්පත් කරගත්තා. මම හිතන්නේ මේක ලෝකයේ ලොකු ජයග්‍රහණයක්. මීට කලින් අභ්‍යවකාශයේ තිබුණා සෝවියට් දේශයයි ඇමරිකාවයි හදපු මධ්‍යස්ථානය. බොහෝ දෙනෙක් මේ මධ්‍යස්ථානයට ගිහිල්ලා එතන වැඩ කරලා ඇවිල්ලා තමයි හිටියේ. ඒ දෙකොල්ලෝ මේකාබද්ධව ඒක කළේ. ඒ වගේ දැන් සඳ මත චීන රුසියන් මධ්‍යස්ථානයක් තමයි මේ යෝජනා කරලා තියෙන්නේ.